ඉතින් අපි දැන් යනවා. මොකද මේ තාම ඉතින් බයයි වගේ ටයින් එකක් තියෙනවා. අවුලක් නැහැ. උනාට අපි යනවා. එදා වැටුනෙත් මෙන්න මේ හැටි වගේ තමයි. ඒක ඕනේ අපි දැන් උඩහට යන් මේ අද මොකක් වෙයිද දන්නේ නැහැ. අපි රෙඩි වෙලා ආවේ ඕන දෙයක් වෙන්න කියලා. මොඩේට කළු බල්ලෙක් වගේ නෑ මොකෙක්වත් නැහැ. ඩාර්ක් ෆෝරෙස්ට් එක අපේ ඉදිරියේ අපි යනවා රහෙට. ඔය දෙකෝ ගහලා යමු කියලා. පුරානවා ඉතින්. අපි යනවා. කට්ටිය මේ දැන් අපි ඉස්සරහට යද්දික මේ අවුවත් නැහැ. දැන් අඳුරු පැත්තට යන්න දන්නේ. ඉතින් අපිට මොන වෙයිද දන්නේ නැහැ. දැන් මිනිහෙක් නැහැ. අපිට මොකක් හරි උදව්වක් ඕනේ වුණොත් කතා කරන්න අපි දෙන්න විතරයි. අර තාම අන්නතර අපි කලින් මේ ලොකේෂන් ටික ගත්තගෙන ඉන්නේ. මන්ට ඉස්සරහට ආවා මේ බලමු මොකක් හරි. දැන් කොයි උනේ? වඳුරුවක් ඉන්නවද? රිලව්වට නෑවා. මොකද රිලව් වඳුර? හරි සීන් එකක් අත්තේ නේද අපි? අමක් නෑ අපි මොනවා වුණත් ඉස්සරහට ගියේ යමුකෝ. ඒක තමයි බං මොකද? අර පල්ලේ හින්දා මේ බොරුනේ ඔබ පල්ලේ ලොකේෂන් ටික ගත්තනේ. ඔව් මූ අතන අපේ ලොකේෂන් ටික අරගන්න ගමන් හිටියේ. මම මේ චුට්ටක් උඩහට ආවා. මේ අපි ඉස්සරහට ගිහලා වරුම් මේ මොකක් වෙයිද කියලා. කට්ටිය අපිට ඕගලන්ට තව පෙන්වන්න දේවල් ටිකක් තියෙනවා. මේ අපි පල්ලට යන ගමන් ඒ ටික පෙන්වන්නම්. මේ අපි දැන් මේ තව ටිකක් උඩහට යනවා. මේ නිපුණා ලොකේෂන් ටික ගන්න ගමන් ඉන්නේ. අපිට ඕගලන්ට පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙන ඝන කලාව. පාර නෙමෙයි උඩහට. අපි දැන් 12ට එන්න ගත්තේ මේ හවස 5යි වෙලාව. දැන් ඕගලන්ට පේනවා ඇති අඳුර මේ ඉස්සරහා මේ අඳුර පේනවා ඇති මේ හවස 5යි. දැන් අපි තින්දුවක් අහන් යන දැන් අතල් එකේ මරණ මංචකේ තින්දුව නම් දාන්න එපා බොන්දි. මම බයයි. මේ ගහන එක හරි අద్භූතයි අකෝ බලපංකෝ. අපි ආවේ අන්නරෙන් යා කට්ටිය අපි සින්දුවක් දැම්මා අතල් එකේ යන්න මේ මෙතන පල්ලේ වලක් තියෙනවා. මම මේ වලක් උඩ ඉන්නේ. පේනවා ඇති මගේ කකුල් මේ වලක් උඩ ඉන්නේ. අපි මේක පොඩ්ඩක් පල්ලයට ගලවමු. ඇදලවත් ගත්තොත් එහෙම තමයි වැඩේ කට්ටිය මේ ඇදලවත් ගනින්න දෙන්නේ පල්ලයට. නිපුණ ඉඩිය මොන්නේ. නිපුණ පල්ලයට යවන්න දෙන්නේ මේක බලමු මේ වණන්නේ. වකන්නේ යව. අඩෝ ඔක වටන්න එපාවදී. guys ජෝ පොඩ්ඩක් බොන්න යන්නේ. ජෝ වතුර වෝටර් ෆිල්ටර් බෝතලෙන් ගෙනල්ලා තියෙන්නේ මේ රෙකෝඩ් තික්කෝ ගානක් තියපු බෝතලයක් මේක රෙකෝඩ් ගොඩක් තියපු. ඔන්න ගයිස් බොනවා. නිපුන් ගණන් කරපන්. 1යි 2යි 3යි. අද කොහෙද?
යකෝ මල මදයක්නේ බං යකෝ වතුර එකක්වත් බොන්න නෑ මොනම් මගුලක්ද බං? කොයි වතුර එකක්වත් බොන්න නෑනේ ඒ අන්නතන ගල් ගුහාවක් වගේ තියෙනවා නේද බර ගහස්නේ කොට බලංකෝ කල්ලන අර ඒක අර ගහත් එක්ක මස්තේ බලංකෝ ඒ පඳුරු වලින්ම හැදිලා ඒක ගහ ගුහා වගේ මට තාම සකයි ගයි සන්නර ඉස්සර බලපු වල මේ ඉතන මොකටද ඒ ගහලා තියෙන්නේ කියලා පොණු දාන්න නම් මං හිතන්නේ නැහැ මේක ගහලා ඇති කියලා පොඩ්ඩක් බලමු එක පොඩ්ඩක් මේ ආපෝ පාරක් අල්ලලා මේ කට්ටිය අපි ආපුව මෙන්න මේ පල්ලෙහා මේ වලගාවට ආවා මේ මෙතන අපිට පොඩ්ඩක් සැකයි මේ මෙතන ලිඳක් වෙන්නේ නැහැ මං හිතන්නේ ඉතින් ඔබ කියන්නේ මොකක් කියලාද මෙතන ඉඳන්න නෙමෙයි බං මේක. ලිඳක් නන්නේ බෝකු කටද ඔය? මේක අඩු ගානේ කුණු දාන්නවත් හදපු ගන්නේ අපි මේ වතුර එක හලුම් බම් මේක මේ දිගටම අරන් යන්න බෑ බරයි බෝතලේ ලොකුයිනේ මේ අපි හලමු මේ ඔයිට තේරුම් ගන්න යන්නේ ඕන පතරුණක් තියෙන ඉවරයි සුද්දෝ තේරුම් ගන්නද අම්බුයි හැබැයි හලබංගු ඔක්කොත් නෑ දුකන් නිපුණකෝ යකෝ නිපුණෝ කොය කොමු කොය කොමු නිපුණෝ මු වැටුණාද අඩෝ කොමියක අඩෝ බොකෝ එද කොහෙ ඉන්නේ යකොම්බ මාත් එක්ක දිව්වේ මොන ගයිස් උඹ කොහෙද කොහෙ යකෝ මම මේ මෙතන කෙලිම මෙම ඉස්සරහට කමර වැඩි කරන්න දිව්වේ එතකොට තෝ හිටියා මාත් එක්ක තෝ අතන පිටිපස්සානේ කො හිටියේ මන් දුවනකොට දන්නේ නැහැ මම උඹත් එක්ක ආවා අන්නර වංගෝ ගාවට යනකම් ගියා වංගෝ ගාවට යනකම් ඉඳලා ඔබ පේන්න නැති වුණා ඊට පස්සේ තමයි මම ආයේ දැන් මම මාත් එක්ක වතුර බොනකොට හිටියානේ ඔව් වතුර බොනකොට හිටියානේ ඔව් එතකොට දැන් අර මොකද්ද අර කස්සේ මොකද්ද දැක්ක ගමන්නේ දිව්වේ මම දැක්කේ ඊට පස්සේ මොකද දැක්කේ නෑ මම වතුර බොනකම් විතරයි ඊට පස්සේ ඔබ ආවා මාත් කියන්න බලන්න වතුර මම දැක්කේ නෑ උඹ යනවා කියලා වතුර අපිට එන්න ගියා ගියා පල්ලෙහාට ඒ කියන්නේ උඹ මාත් එක්ක පල්ලෙහාට ගියා ඔව් යකෝ එතකොට මම ආයෙ බං අතෙන් යනකම් අන්නර වංගුවක් පහු කරලා අන්නරේට යනකම් ගියා අපි උඹ පිස්සුද යකෝ දැන් මාත් එක්ක උඹත් එක්කනේ මම අතන පල්ලෙහා බල හිටියේ මේ මොකද අර මේ බාල නැත්නම් කවුද මයික්යි එතකොට කවුද මාත් එක්ක ඉන්නේ මෙතෙන්ට එලා ඒක තමයි මට නිවන් දන්නේ නැහැ මන් දන්නේ නැහැ මේ මොකද මේ අපේ ඔළුව මොකක්ද දැක් වෙනවද මන් දන්නේ මගේ මේ ඔළුවත් එක දැන් දැක්කම යගේ මේවා මේ මන් දන්නේ ඔය අපිට හිතා ගන්න මොකද්ද මේ උනේ කියලා මේ Google එකේ සර්ච් කරලා බලනවා නම් හරි මේ මොකද්ද දන්නේ නැහැ සිද්ධියට මේ නිකන් මේ chat GPT එකට ගිහලා බලමු සර්ච් කරලා මේ ඔයගේ සිද්ධිය වලට මොකද කියන්නේ මොකද්ද ඔය සිද්ධිය නිකන් කොහොමයි කකුල් එකත් එක්ක එකපාරටම පණ තියගෙන ආවෝ ඒක මේ කිව්වට පස්සේ මේක මේ මාත් එක්ක මේ අතන පල්ලෙය බලලා ඉඳලා එකපාරටම මේ දුවද්දි අන්නරේ පල්ලෙයන් එනවා මම ඉන්දියා ගියා මට මතක විදියට මේ ට්‍රාන්ස්ලේට් කරලා නේද මේකේ ඔව් ට්‍රාන්ස්ලේට් එකේ සිංහලෙන් කරලා බලමු ඉංග්‍රීසි අරගෙන මේවට මේ කට්ටිය මම දන්නේ නැහැ මේවා මේ කෝස් රිසර්ච් මේ කෝස් රිසර්ච් කරන කට්ටිය නම් දන්නේ නැති මේ පොල්ටෝ ක්‍රයිස් කියලා එහෙම මේ දීලා කවුද කියපා උතන ඉන්නේ පොල්ටෝ ක්‍රයිස් කියලා සීන් එකක් තියෙනවා මේ ඒවට ඒවට ඒ කියන්නේ ඔම සද්ද වඳුරද බම් මේ වඳුර ඕබන් වඳුර දිහා මුක් කන්නේ අපි දෙන්න විතරයි ඉන්නේ මේ මුසල කරේ වෙඩ බම් වඳුර දැන් නම්
මම සිරාවට මන් ඩිම්මලා ඉන්න හොඳටම මේ දාඩි දාලා ඉන්නකොටම බය කරන්න නම් මේ හදන්න එපා ඉන්න එකක් නා. ඔය වටු යම්පන් යන්නේද? යම් ඒ මොකද කියන්නේ? යම්පන් දු වටු යම යපගේපො. මරනම් බෑ බන් තව දුවන්න. අර සිරාවට බය බං. දන්නේ මොකද කියලා හදිස්සියක් වුණත් අපිට බැන ගන්නක් කිව්වේ නැහැ. පල්ලයක් කෙලිම තනි පල්ලම අපිට පාරෙන් තමයි දුවරන දුවන්න වෙන්නේ. යන් ඉක්මනට අඩිය තියලා ගියා. හරි අපි මේ පල්ලේ හරියට ගිහිල්ලා මේ කතා කරමු මොකද්ද මේකනේ උනේ කියලා මේ මම පල්ලයට මේ අම්මෝ අයියෝ මේ පල්ලයට ආවා මේ දැන් නම් මේ හද්ද කලේ පේන ඇති මේ අඩි ඉස්සර නම් මොකද්ද බං ඒ ඇත්තටම උනේ මේ යකෝ මේ එහෙම කොහොමද එන්නේ මම උඩා මූත් එක්ක ඉද්දි මූ කොහමද පල්ලෙයා මාත් එක්ක යන්නේ යකෝ මන්නම් සිරාවට බං අර ගෙදර දුන සිද්ධි ටිකයි මේ උඩා මේ දැන් වෙලාව ගයිස් මේ මම ඔයගලන්ට කියන්නම් ඉස්සෙල්ලා අපි අර උඩා ඉද්දී හවස 5යි මේ දැන් වෙලාව හවස 5:45යි වෙලාවල් මොකද මං වෙලාවල් ඕගලන්ට කියන්නේ ඔයගලන්ට හරියට මේ වටහා ගන්න මේ කොහොම හරි ඔයගලන්ට මේ වෙලාවක් නොකිය බෑනේ කට්ටිය කියන්න මේ මොකද මේ වෙලාවක් නොකිය ඔයගලන්ට කියන්න බෑ මේ අපි කොතන කොහමද මෙහෙම වෙලා එහෙම කියලා අන්න අර උඩා නම් පට්ට අඳුරේ ඒ ගස් ටිකක් නිකන් අමුතු ලයින් එකකට තියෙන්නේ නිපුණෝ එහෙම සීන් නැති තියනවද හලෝ ගයිස් කොහමද ඔයාලට මම නිපුන් ඔන්න මං පළවෙනි පාරට තමයි ඔයගොල්ලන්ට මේ කතා කරන්නේ සහස් පල්ලයට ගියා මම මේ උඩහටලා ඉන්නේ මේ උඩහ පොඩ්ඩක් view එක පොඩ්ඩක් බලන්න ආවා සහස් පල්ලේ උත් වීඩියෝ එකක් කරන්න කියලා තමයි ගියේ පල්ලයට අපි ගිහිල්ලා බලමු මෙන්න මෙතන ඉස්සරහා ඉන්නවා මේ සහස් මොකද්ද මං උනේ උඹට මේ මොකද්ද උනේ නැගිටපන් මොකද උනේ නැගිටපන් කවුද බං කවුරුන් කවුරුන් නැහැ නැගිට ගයිස් මම මේ ලොකු මාරක ඉන්නේ මේ මම නම් කියන්නේ මේවා මේ බොරු ගයිස් ඒවට ඉතින් මට අර මේ එක වගේ ටික දැක්ක එක තමයි සීන් එක මේ ඒක නම් මට ප්‍රශ්නයක් නෑ මේ මට නම් මේ මොකුත් අදාළක් නෑ මේ ඒවට ගයිස් බයයි මේ නිපුණා මේ උඩ ෂූට් මේ වීඩියෝ ටිකක් ගන්න ගියා තාටුට්ටක් වංගුවක් වගේ මේ අර මට අරක දැන් අදා ගන්න බෑ මොකද්ද මේ ඇත්තටම උනේ කිව්වා මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කවුද බං කවුරුන් නැහැ නේ නැගිට